හිතන්න. අදරෑ ඔයාගේ හොඳම යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා රෑ කෑමක් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැමෝම hina වෙලා සතුටින්ම කතා කර කර ඉන්නවා. හැබැයි එක පාරටම මුළු පළාතෙම කරන්ට් එක යනවා. වටපිටාව කළු වෙලා අන්ධකාර වෙනවා. ඔයාලා උදව්වක් ඉල්ලන්න එළියට බහැලා අහල පහල බලද්දී මුළු පළාතටම තියෙන්නේ එකම එක ගෙදරක් විතරයි. ඉතින් ඔයාලා ඒ ගෙදරින් උදව්වක් ඉල්ලන්න ඒ දෙසට යනවා. හැබැයි ඒ ගෙදර ජනේලේ ඇතුලේ ඉන්න මිනිස්සු දිහා බලපු ඔයාගේ ඇස් උඩ යනවා. ඇයි දන්නවද? ඒ ගෙදර ඇතුළෙත් ඉන්නේ ඔයා සහ ඔයාගේ ඒ යාළුවෝ පිරිසමයි. ඔවුන් මේ විදියට කෑම කමින් ඒ ඇඳුමම ඇඳගෙන ඉන්නවා. ඔව්. ඔයා මේ මොන දීලා තියෙන්නේ සාමාන්‍ය හොල්මන් සිදුවීකරන නන් නෙවෙයි. ඔයාගෙම විශ්වයට සමාන්තරව තියෙන තවත් විශ්වයකට තමයි ඔයා මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට ඇත්තටම ඔයා කවුද? අර ගෙදර ඉන්න කෙනාද? නැත්තම් මේ එළියේ ඉන්න කෙනාද? නැත්තම් වෙනමම කෙනෙක්ද? මේ හැමදේම සිද්ධ වෙන්නේ අහසින් යන අద్භූත වර්ගාස්තරුවක් නිසා තමයි. අද අපි බලන්න යන්නේ සිනමා ඉතිහාසයේ බිහි වුණු මිනිස් මොලේ සම්පූර්ණයෙන්ම අවුල් කරලා දාන අවසානයේ වෙනකම්ම කවුද ඇත්ත කවුද හොරෙක් කියලා හිතාගන්න බැරි වෙන කොරියානු චිත්‍රපටියේ සම්පූර්ණ කතාවයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද පොඩි තැනක් හොම ගැරුණත් ඔයාට මේ සංකීර්ණ කතාවේ අගක් මුලක් හොයාගන්න බැරි වෙනවා සිරාවටම. ඉතින් කතාවේ ප්‍රධාන චරිතය තමයි මිලර් කියන්නේ. මිලර් කියන්නේ දක්ෂ බැලේ නර්තන ශිල්පිනියක්. ඇය තමන්ගේ පෙම්වතා වන කෙවින් එක්කෙනවා ඔවුන්ගේ යාළුවෙක් වන ලීගේ නිවසේ තියෙන රාත්‍රී ආහාර වේලකට. මිලර් කාර් එකෙන් එන අතරතුර ඇය තමන්ගේ ෆෝන් එකෙන් කෙවින් එක්ක කතා කර කර තමයි එන්නේ. එක පාරටම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ක්‍රැක් වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව ස්ක්‍රීන් එක පුපුරලා යනවා. මේක තමයි කතාවේ වෙන පළවෙනි අමුතුම දේ. ඉතින් ලීගේ ගෙදර ආවට පස්සේ එතන තවත් යාළුවෝ පිරිසක් එකතු වෙනවා. ලී සහ ඇයගේ සැමියා, ඊට පස්සේ හියු සහ ඔහුගේ බිරිඳ ඇමීර්. ඒ වගේම බෙත් සහ ඇයගේ සැමියාත් එකතු වෙනවා. මේ හැමෝම එකතු වෙලා බොහොම සාමකාමීව කතා කර කර ඉන්නවා. හැබැයි මේ අනතුර ඔවුන් කතා කරනවා අද රෑ අහසින් ගමන් කරන්න නියමිත මිලර්ගේ වල්ගාතරුව ගැන. මිලර් හැමෝටම කියනවා 1923 අවුරුද්දේ මේ වගේම වල්ගාතරුවක් පෘථුවියට කිට්ටුවෙන් ගිය වෙලාවක ෆීල්ලන්තේ කාන්තාවක් පොලිසියට කතා කරලා තියෙනවා. ඒ කාන්තාව කියලා තියෙනවා ඇයගේ ගෙදර ඉන්න මිනිහා ඇයගේ ඇත්තම මිනිහා නෙවෙයි වෙන කෙනෙක් කියලා. පස්සේ හොයලා බලද්දි මේ මිනිස්සයා ඇත්තටම මීට දින කිහිපයකට කලින් මැරිච්ච කෙනෙක්. හැමෝම මේක හිනාවට ගත්තත් හියු මේ කතාව ගොඩාක් සීරියස් විදිහට ගන්නවා. මොකද හියුගේ සහෝදරයා භෞතික විද්‍යාඥයෙක්. ඔහු හියුට කියලා තියෙනවා අද රෑ මොකක් හරි අමුතු දෙයක් වෙන්න ඉඩ තියෙනවා මොන ප්‍රශ්නයාවක් Tamanට කෝල් එකක් දෙන්න කියලා. ඔන්න හැමෝම කෑම කන්න තමයි දැන් වාඩි වෙලා ඉන්නේ. එක පාරටම ගෙදර තිබුණු සිග්නල් නැති වෙනවා. කාගේවත් ෆෝන් වැඩ කරන්නේ නැහැ. ඊටත් වඩා පුදුම දේ තමයි හියු තමන්ගේ ෆෝන් එක සාක්කුවෙන් එළියට ගද්දී අර ඔහුගේ අර ස්ක්‍රීන් එක ඕෆ් වෙලා පුපුරලා තිබ්බ මිලර්ගේ ෆෝන් එක පාරම ඒක වැඩ කරන්න ගන්නවා. හැමෝම පුදු වෙලා මේ මොකද්ද වෙන්නේ කියලා තමයි බලාගෙන ඉන්නේ. අන්න ඒ වෙලාවෙම මුළු පළාතෙම විදුලිය විසන්දුවීමක් වෙනවා. මුළු ගෙදරම ඝන අන්ධකාරයෙන් ගිලිලා යනවා. ඉතින් මයික් සහ හියු ගෙදරින් එළියට බෑලා වටපිට බලනවා. මුළු පළාතම කළු වරලක් වගේ කරක් නැතුව අඳුරේ තමයි තියෙන්නේ. හැබැයි ඔවුන් දකිනවා සෑහෙන්න ඈතින් තියෙන එකම එක ගෙයක් විතරක් ලයිට් දාලා තියෙනවා. හියු හිතනවා ඒ ගෙදරට ගියොත් ලෑන්ඩ්ලයින් ෆෝන් එකක් හරි පාවිච්චි කරලා තමන්ගේ සහෝදරයට කෝල් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා හියු සහ අමීර් ඒ ලයිට් දාලා තියෙන ගෙදර දෙසට යන්න යනවා. ඔවුන් අතේ හැබැයි අරගෙන යන්නේ නිල් පාට ග්ලෝ ස්ටික්. ඒ කියන්නේ අර නිල් පාට පන්දමක් වගේ දෙයක් තමයි අරගෙන යන්නේ. ඉතින් විනාඩි කිහිපයකට පස්සේ හියු සහ අමීර් ආපහු ලීගේ ගෙදරට දුවගෙන එනවා. ඔවුන් ඉන්න දැඩි බියකින් සහ කප්පනකින්. හියුගේ නලව තුවාල වෙලා ලේත් ගලනවා. ඔවුන් කියනවා ඔවුන් මේ ගෙදරට ගියාට එතන කවුරුත් හිටියේ නැහැ කියලා. හැබැයි එන අතරතුර ඔවුන්ට අමුතු පෙට්ටියක් හම්බුණා කියලා ඒක ගෙදර ඇතුළට ගේනවා. හැමෝම එකතු වෙලා මේ අద్භූත පෙට්ටිය අරින්න තමයි ලැහැත්ති වෙන්නේ. ඔයාලා දන්නවද? ඒක ඇතුළේ තියෙන මොනවද කියලා? ඒක ඇතුළේ තියෙන්නේ මේ ගෙදර ඉන්න හැමෝගෙම පින්තූර. ඒ කියන්නේ මිලර්ගේ, කෙවින්ගේ, ලීගේ, ඒ වගේම හැමෝගෙම පින්තූර තමයි ඒකේ තියෙන්නේ. ඊටත් වඩා බය හිතෙනම කාරණාව තමයි ඒ පින්තූර පිටිපස අමුතු අංක වගේක් ලියලා තියෙනවා. තවත් එක් පින්තූරයක් තියෙනවා මයික්ගේ. හැබැයි ඒ පින්තූරය ගත්තේ අද රෑ මේ ගෙදර ඇතුළේදීමයි.
මොකද මයික් ඇඳන් ඉන්න ඇඳුම පවා ඒ පින්තූරයේ තියෙනවා. හැමෝම පැනික් වෙනවා. මොකද මේ පින්තූරය ගත්තේ කවුද? මේ පෙට්ටිය කාගේද කියන අභිරහස කාටවත් දැන් තේරෙන්නේ නැහැ. මේ අතර මයික් තීරණයක් ගන්නවා. ඒ ඈතින් තියෙන ගෙදරට ගිහින් බලන්න. ඔහු කෙවින්වත් එක්කන් යන්න හදනවා. හැබැයි මිලර් කෙවින්ට යන්න දෙන්නේ නැහැ. මොකද අවසානයේ මයික් සහ කෙවින් දෙන්නම එළියට යන්න කොහොම හරි තීරණය කරනවා. ඔවුන් දැන් යන්නේ රතු පාට ග්ලෝ ස්ටික් අරගෙන. අර මං කිව්වා වගේම රතු පාට වගේ පන්දමක් වගේ දෙයක් තමයි අරගෙන යන්නේ. ඔවුන් එළියට ගිහින් ටික වෙලාවකින් ආපහු එනවා. හැබැයි ඔවුන් කියන දේ ඇහුවම මුළු පිරිසම ගල් ගහනවා. මයික් කියනවා අපි ඒ ලයිට් තියෙන ගෙදරට ගියා. ඒ ගෙදර ඇතුළේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. අපිමයි. මම වගේම මූණ දැක්ක කියලා. කෙවින් හැබැයි ඒක ස්ථිර කරනවා. ඔව් මමත් ඒකම දැක්ක කියලා. දැන් ගෙදර ඇතුලේ තියෙන්නේ මහා අවිශ්වාසයක් සහ බියක්. ඊට පස්සේ හියු කියනවා මේ වල්ගාතරුවේ බලපෑම නිසා මුළු පළාතෙම දැන් එකම ෂෙන්ග්‍රෝඩ්ගේ පෙට්ටියක් බවට පත් වෙලා කියලා. ඒ කියන්නේ මේ වල්ගාතරුව නිසා කාලය සහ අවකාශය එකිනෙකට පැටලිලා බහුවිශ්වයන් එක තැනක එකතු වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ පළාතේ දැන් එකම යාළුවෝ පිරිසකට ඉන්න ගෙවල් 4ක් 5ක් හෝ ඊට වැඩි ගන්නක් තියෙනවා. මේ හැම ගෙදරකම ඉන්නේ එකම මිනිස්සු. හැබැයි ඔවුන් ගන්න තීරණ විතරයි පොඩ්ඩක් වෙනස්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. එක ගෙදරක අය නිල් පාට ග්ලෝ ස්ටික් පාවිච්චි කරද්දී තව ගෙදරක අය රතු පාට, තවත් ගෙදරක අය කොළ පාට. අන්න ඒ වගේ තමයි මේ වැඩේ වෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි කතාවේ ලොකුම ට්විස්ට් එක පටන් ගන්නෙ. හැමෝටම තේරෙනවා ඔවුන් එළියට ගිහින් කළු අඳුරු කලාපය, ඒ කියන්නේ ඩාර්ක් සෝන් හරහා ආපහු වෙද්දී ඔවුන් ආවේ තමන්ගේ ඔරිජිනල් ගෙදරටද නැත්නම් වෙනත් විශ්වයක තියෙන වෙනස්ම ගෙදරකටද කියලා ඔවුන් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මේ ගෙදර ඇතුළේ ඉන්න 8 දෙනාම එකම විශ්වයේ අයද නැත්නම් එළියට ගිහින් මාරු වෙච්ච වෙනත් ගෙවල් වල ඉන්න වෙනත් විශ්වයන් වල ඉන්න අයද කියලා මයික්ට පොඩි සැකයක් තියෙනවා. ඉතින් අමීර් මුලින්ම එළියට ගිහින් එද්දී මාරුනා කියලා තමයි හිතන්නේ. මොකද ඔවුන් ගෙනව පෙට්ටිය ඇතුළේ තිබුණ පින්තූර වල අංක ලියලා තිබුණේ ඔවුන් නෙවෙයි නිසා. ඉතින් තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරගන්න ඔවුන් උපක්‍රමයක් කල්පනා කරනවා. ඔවුන් තීරණය කරනවා කැටලාගක්, ඒ කියන්නේ ඩිස් අරන් දාලා එන අංක එකතු කරලා කේතයක්, ඒ කියන්නේ කෝඩ් එකක් හදනවා. ඊට පස්සේ ඒ කේතය සහ එක එක පාට ග්ලෝ ස්ටික් දාලා පෙට්ටියක් හදලා ගෙදර ඉස්සරහින් තියනවා. එතකොට ඔවුන්ට පුළුවන් වෙනත් ගෙවල් වලින් එන අය අඳුර ගන්න. හැබැයි මයික් හොරෙන්ම තීරණය කරනවා අනිත් ලයිට් තියෙන ගෙදරට ගිහින් ඒ ගෙදර ඉන්න තමන්ගේම පිටපත මරලා දාන්න හරි බය කරන්න හරි. මොකද ඔහු හිතනවා ඒ අය මුලින්ම ඇවිත් තමන්ව විනාශ කරන්න කලින් මේ අය විනාශ කරොත් හොඳයි කියලා. ඉතින් මයික් එළියට ගිහින් ඒ ගෙදරට ලිපියක් දාලා එනවා. මම ඔයාලා කරන හැමදේම බලාගෙනයි ඉන්නේ කියලා. හැබැයි පුදුම කියන්නේ විනාඩි කිහිපයකට පස්සේ ඔවුන් ඉන්න ගෙදර දොර ළඟටත් ඒ වගේම ලිපියක් එනවා. ඒ කියන්නේ වෙනත් ගෙදරකට මයික් කෙනෙක් මේ ගෙදරටත් ඇවිල්ලා ලිපියක් දාලා තියෙන කීකයි. දැන් මුළු ගෙදරම පිස්සුවක් බවට පත් වෙලා. මිලර් දකිනවා කෙවින්ගේ ඇඟේ තියෙන රත්තරන් මුද්ද. හැබැයි මිලර් දන්නවා තමන්ගේ ඔරිජිනල් කෙවින් අද රෑ ඒ මුද්ද දාගෙන ආවේ නැහැ කියලා. මිලර් කෑ ගහන කියනවා ඔයා මගේ කෙවින් නෙවෙයි. ඔයා වෙන කොහෙන්ද ආපු කෙනෙක් කියලා. කෙවින් පුදුම වෙනවා. ඒ වගේම හියු දකිනවා මේ ගෙදර තියෙන ග්ලෝ ස්ටික් වල පාට නෙවෙයි තමන්ගේ අතේ තියෙන්නේ කියලා. කතාව බලන අපිටත් පිස්සු හැදුණා මොකද්ද මේ වෙන්නේ? කවුද මේ ඉන්නේ කියන එක. ඉතින් තනින් තන මාරු වෙච්ච පිරිසක් මුළු ගෙදර හිටපු ඔරිජිනල් පිරිස දැන් කවුරුත් එක තැන නැහැ. හැමෝම මිශ්‍ර වෙලා තමයි ඉන්නේ. ඉතින් මිලට තේරෙනවා මේ ගෙදර ඉන්න අය දැන් සයිකෝ වෙලා ඉන්නේ. ඉතින් ඕන එකිනෙකා මරා ගන්න තත්ත්වෙට දැන් ඇවිල්ලා ඉන්නේ. ඇයට ඕනේ මේ අවුලෙන් බේරෙන්න. මිලර් තීරණය කරනවා තනියම එළියට බැහැලා අඳුරු කලාප හරහා වෙනත් ගෙවල් වලට ගිහිල්ලා බලන්න. ඇය එක ගෙවල් වලට යනවා. ජනෙල් වලිනුත් බලනවා. එක ගෙදරක හැමෝම යාළුවෙකු එකතු වෙලා මාරාන්තික විදිහට රණ්ඩු වෙනවා. තවත් ගෙදරක හැමෝම අඬනවා. මිලර් දිගටම යනවා. තමන්ට ගැළපෙන සාමකාමීව ඉන්න පිරිසක් ඉන්න විශ්වයක් හම්බ වෙනකම්ම ඒ වගේම ගෙයක් හම්බ වෙනකම් මිලර් යනවා. අවසානයේ ඇය දකිනවා එක ගෙදරක්. ඒ ගෙදර කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. කරන්ට් එක ගිහින් නැහැ. වාගාතරුවෙන් කිසිම බලපෑමක් වෙලා නැහැ වගේ හැමෝම හරිම සතුටින් hina වෙලා කෑම කනවා. ඒ ගෙදර ඉන්න මිලර් ඊටාම සතුටින් තමන්ගේ පෙම්වතා කෙවින් එක්කත් ඉන්නවා. මිලර් හිතනවා මට ඕනේ මේ ජීවිතය. මම මේ ගෙදර ඉන්නේ. මේ මිලර්ව අයින් කරලා එයාගේ තැන මම ගන්නවා කියලා. ඉතින් මිලර් හොරෙන්ම ගෙදර ඇතුළට රිංගනවා. ඇය අනෙක් මිලර්ව නාන කාමරය ඇතුළේදී හසු කරගෙන
ඇයට ක්ලෝරෆෝම් දීලා සිහි නැති කරනවා. ඊට පස්සේ ඇය බාත් ටබ් එකට දාලා වහනවා. මිලර් ඉතාම සංසුන් ඇඳුමක් සකස් කරගෙන කිසිම දෙයක් උනේ නැති ගානට සාලයට ඇවිත් කෙවින් ළඟින් වාඩි වෙලා කෑම කන්න ලැහැත්ති වෙනවා. කවුරුත් දන්නේ නැහැ මේ ඉන්නේ අර හිටපු මිලර් නෙවෙයි මෙයත් වෙනත් විශ්වයකින් මේ ගෙදරට ආපු මිලර් කෙනෙක් කියලා. ඉතින් මිලර් හිතනවා තමන් වැඩේ ලස්සනට කරා දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා. ඇයට එතනදම නිින්ද යනවා. පසුදින උදෑසන පාන්දර වල්ගාතරුව පෘථිවියෙන් ඈතට ගිහින් ඉවරයි. ඒ කියන්නේ අර ඇරිලා තිබ්බ ගොගින්ගර්ගේ පෙට්ටිය වැහිලා. මිලර් දැන් ඇහැරලා බලද්දි කරන්ට් එකත් ඇවිත් කුරුල්ලෝ කෑ ගහනවා. හැමදේම සාමාන්‍ය විදිහට තමයි තියෙන්නේ. මිලර් සාලයට එද්දී කෙවින් ඇයගේ ළඟට ඇවිල්ලා hina වෙලා කතා කරනවා. මිලර් හිතනවා දැන් නම් හැමදේම හරි කියලා. හැබැයි එකපාරම කෙවින් කියනවා මිලර් මට අද උදේ අපේ බාත්රූම් එකෙන් අමුතු රින් එකක් හම්බුණා. ඒක ඔයාගේද කියලා. මිලර් බය වෙනවා. මොකද ඇය දන්නවා ඒ රින් එක ඇය සිහි නැති කරපු අනෙක් මිලර්ගේ කියලා. අන්න ඒ වෙලාවෙම කෙවින්ගේ ෆෝන් එක රින් වෙනවා. කෙවින් ෆෝන් එක අරන් ස්ක්‍රීන් එක බලනවා. බලද්දි කෝල් එකනේ කාගේද දන්නවද? කෝල් එක එන්නේ මිලර්ගේ. මිලර් කෙවින්ගේ එහා පැත්තේ ඉද්දිම කෙවින් ෆෝන් එකට මිලර්ගෙන් කෝල් එකක් එන්නේ කොහොමද? කෙවින් පුදුම වෙලා ෆෝන් එක දිහා බලනවා. ඊට පස්සේ තමන්ගේ ළඟ ඉන්න මිලර් දිහාත් බලනවා. මිලර් ඉතින් කිසිම දෙයක් කරගන්න බැරුව මහා බීතියකින් කෙවින් දිහා බලාගෙන ඉන්නවා. චිත්‍රපටය එතනින් අවසන් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මිලර් මලන්න හදපු අනෙක් මිලර් මෙල්ල නැහැ. ඇය බේරිලා කෙවින්ට කෝල් එකක් දීලා. දැන් මේ විශ්වය ඇතුලේ මිලර්ලා දෙන්නෙක් ඉන්නවා. කාලය සහ අවකාශය ස්ථිර වෙද්දී මිලර්ලා දෙන්නම එකම ටයිම් ලයින් එක ඇතුලේ හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ වල්ගාතරුව ඔයාගේ උඩිනුත් ගියොත් ඔයා ළඟ ඉන්න යාළුවා ඇත්තම යාළුවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න නම් වෙනවා හොඳද? ඉතින් මේ වගේ තවත් පිස්සු හැදෙන මූවි එක්ස්ට්‍රීම් බලන්න කැමති නම් දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න යන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.